සමහර වෙලාවට ඔයාගේ හීනවලට වටේ ඉන්න මිනිස්සු hina වෙනවා. සමහර වෙලාවට ඔයාගේ පවුලේ අය පවා කියාවි ඔයාට ඒක කරන්න බෑ කියලා. හැබැයි ඉඳලා හිටලා හරි කෙනෙක් ඒ දුප්පත්කමේ මඩ ගෝරුවෙන් නැගිටලා හැමෝම වැරදි බව ඔප්පු කරලා මුළු ගමටම එලියක් වෙනවා. අන්න ඒ වගේ කතාවක් තමයි අද මම ඔයාලට ගෙනාවේ. තිරිඟු යායවල් දූවිලි පිරිච්ච පාරවල් මැද තියෙන නිස්කලංක ගමක තමයි සුරේෂ් කියන මේ පුංචි කොල්ලා ජීවත් වුණේ. එයාගේ තාත්තා දවස පුරාම පොර බදපු දුප්පත් ගොවියෙක්. තමන්ට කියලා ඉඩම් කෑල්ලක්වත් තිබුණේ නැහැ. තියෙන වහලෙන් වතුර බේරන පුංචි මඩගෙදර විතරයි. ඒ පවුලේ අය හැමදාම කල්පනා කරේ එදා දවසේ ජීවිතය ගෙවන්නේ කොහොමද කියන එක විතර. සුරේෂ් ඇඳගෙන හිටියේ දනහිස් එළියට පේන තරමට ඉරුණු ඇඳුම්. එයාගේ සෙරෙප්පු පවා එරිලා. වැස්ස දවසට එයා මඩේ පාවහන් නැතුව ඇවිද්දා. අනිත් ළමයි මේකට විහිළු කළා. අර බලපල්ලා සුරේෂ් දිහා. එයාලා hina වුණා. ඌ ඕනවට වඩා හීන දකින්නවා. උගතෙක් වෙලා ලොකු දෙයක් කරන්න හිතාගෙන ඉන්නවලු. ඒත් කොහොමද දුප්පත් ගොවියෙක්ගේ පුතෙකුට ජීවිතේ වෙනස් කරන්න පුළුවන්? ගමේ වැඩිහිටියෝ පවා මේ කොල්ලට විහිළු කළා. සුරේෂ්ගේ නෑදෑයෝ නිතරම කිව්වේ සුරේෂ් පොත්වලට කාලේ නාස්ති කරන්නේ නැතුව වැඩකට ඵලයක්. ඔයාගේ ජීවිතය ඔක තමයි. වට කවදාවත් මේ තත්ත්වයට වඩා ඉහළ තැනකට එන්න බෑ. මේ වචන පුංචි සුරේෂ්ගේ හදවතටම දැනුණා. හැබැයි සුරේෂ්ගේ ඇතුලේ දැඩි අරමුණක් තිබුණා. අනිත් අය ගඟ ළඟ සෙල්ලම් කරද්දී එයා නිතරම හිටියේ කොහොඹ ගහක් යට. ලෑල්ලක් අරගෙන අකුරු පුරුදු වෙන ගම. එයාට පොත්පත් පවා තිබුණේ නැහැ. හැබැයි ඉඳලා හිටලා ගමේ ගුරුවරයා පරණ පොත් ටිකක් දුන්නා. රැයට ගමම අඳුර වුණාම සුරේෂ් පහනක් පත්තු කරලා ඇස් පිය වෙනකම පාඩම් කළා. එයාව විශ්වාස කළේ අම්මා විතරයි. අම්මා රැයට රහසින් එයාට කිව්වා පුතේ මිනිස්සු hina වෙන්න පුළුවන්. හැබැයි එයාගේ වචන වලට කවදාවත් ඔයාගේ හීන මරන්න ඉඩ දෙන්න එපා. ඔයා අවංකව මහන්සි වුණොත් දවසක ඔයා නියත වශයෙන්ම නැගිටිනවා. සාර්ථක වෙනවා. අවුරුදු ගණනාවක් මේ විදිහට ගත වුණා. සුරේෂ් තරුණියෙක් බවට පත් වුණා. එයාට ලොකු හීනයක් තිබුණා නගරේ රස්සාවක් හොයාගන්න. නමුත් එයා ඉල්ලුම් කරපු හැම රස්සාවකින්ම එයාව ප්‍රතික්ෂේප කළා. සමහරු කිව්වා ඔයා හරියට ඉගෙනගෙනත් නැහැ කියලා. තවත් අය එයාගේ ඉරුණු ඇඳුම් දැකලා සමච්චලයටපත් කළා. හැම ප්‍රතික්ෂේප කිරීමක්ම එයාගේ හදවතට ගලක් වගේ දැනුණා. හැම අසාර්ථක වීමක්ම ගම්මුන්ගේ හඬ අවදි කළා. බලාපල්ලා සුරේෂ් කියන්නේ හැමදාම අසාර්ථක වෙන කෙනෙක්. අපි කිව්වනේ ඌ තාත්තා එක්ක හේන් වැඩට යන්න ඕනි කෙනෙක් කියලා. හැබැයි බිඳී යනවා වෙනුවට සුරේෂ් හිත ශක්තිමත් කරගත්තා. එක හවසක එයා තනි වෙලා සඳ එළිය යටින් ගලා යන ගඟේ හඬට ඇහුම්කන් දෙන ගමන් එයා Tamanටම කියාගත්තා කිසිම කෙනෙක් මට අවස්ථාවක් දෙන්නේ නැත්නම් මම මගේ අවස්ථාව හදා ගන්නවා කියලා. එයාට මතක් වුණා ගම්මුන් විඳින දුක් ගැහැට විශේෂයෙන්ම කාන්තාවන් පිච්චෙන අවුවේ සැතපුම් ගණන් ගෙහින් කරේ වතුර කර ගහගෙන විඳින මහන්සිය. එයා Tamanගෙන් ඇහුවා මට පුළුවන් ද මේ ප්‍රශ්නෙට විසඳුමක් දෙන්න. අඩුම තරමේ එයාලගේ දුක ටිකක් හරි අඩු කරන්න. ඒ සිතුවිල්ලත් එක්ක සුරේෂ් තීරණය කළා පොඩියට පටන් ගන්න. එයා අනුන්ගේ කුඹුරු වල ඉර පායන වෙලාවේ ඉඳලා හවස් වෙනකම් වැඩ කළා. අත්වල බිබිලි දාලා පිටේ වේදනාව තිබුණත් එයා චෝදනා කළේ නැහැ. එයා හොයපු හැම පුංචි කාසියක්ම එකතු කළා. මාස ගානක කැපවීමෙන් පස්සේ එයාට පරණ ලී කරත්තයක් ගන්න පුළුවන් වුණා. එයා ඒක නගරයෙන් අරගෙන ආපු පිරිසුදු වතුර කල වලින් පුරවලා ගමට ගෙනල්ලා විකුණුවා. පළවෙනි දවසේ මිනිස්සු ආයෙත් hina වුණා. බලාපල්ලා වීරයෙක් වෙන්න හිටපු කොල්ලා දැන් නිකන් වතුර විකුණන කෙනෙක් වෙලා. සමහරු එලි පිටම සමච්චල් කළා. තවත් අය කිව්වා අපිට පුළුවන් අපේම වතුර අරගෙන එන්න කියලා. හැබැයි සුරේෂ් අධෛර්යමත් උනේ නැහැ. එයා ගෙයින් ගෙට ගිහින් සාධාරණ මිලකට පිරිසිදු වතුර දුන්නා. සමහර වෙලාවට සල්ලි නැති පවුල් වලට නොමිලේ පවා වතුර දුන්නා. එයාගේ අවංකකම ටිකින් ටික ගම්මුන්ගේ හදවත් ස්පර්ශ කළා. එයාලට තේරුම් ගියා මේ සේවාව නිසා එයාලගේ කාලය, මහන්සිය සහ දුෂ්කරතාව අඩු වෙන බව. මාස කිහිපයක් ඇතුළත එයාගේ පුංචි ව්‍යාපාරය දියුණු වෙන්න පටන් ගත්තා. කරත්තේ අලුත් වැඩියක් කළා. තවත් කලගත්තා. දවසට නගරයට යන ගමන් වාර වැඩි කළා. දැන් නම් සුරේෂ් දුප්පත් කොල්ලෙක් නෙවෙයි. එයා ගමම කතා කරන කෙනෙක් බවට පත් වුණා. එක දවසක් ගමේ වයසක කෙනෙක් ඔළුව වනලා කිව්වා මේ කොල්ලා අපි කාටවත් හිතන්න බැරි දෙයක් කළා. ඒ තමයි ඌ අපේ ගෙදර දොරකඩටම වතුර ගෙනාවා. ඒ වචන ගින්නක් වගේ පැතුරුණා. ටිකෙන් ටික hinaව වෙනුවට ගෞරවය ආවා. ටිකෙන් ටික සමච්චලිය වෙනුවට ඔහුට ගෞරව කරන්න පටන් ගත්තා. එයාගේ ඉතුරුන් වලින් පුංචි කඩයක් විවෘත කළා. මුලින් තිබුණේ හාල් පිටි සහ තෙල් විතරයි. හැබැයි ටික දවසකින් තේ, කුළුබඩු, සබන්, ඇඳුම් වගේ ගමට අවශ්‍ය කරන හැම දෙයක්ම කඩේට එකතු කළා. අම්මලා බඩු ගන්න ආවම එයාට ආශිර්වාද කළා. සුරේෂ්ගේ දෙමව්පියන්ට සුරේෂ් පිළිබඳව ලොකු ගෞරවයක් දැනුණා. හැබැයි සුරේෂ්ගේ හදවත එයාගේ ව්‍යාපාරයට වඩා ලොකුයි. එයාට දුප්පත්කමේ වේදනාව, ප්‍රතික්ෂේප වීමේ කටුක බව සහ සමච්චලයට ලක්වීමේ ලැජ්ජාව එයාට මතකයි. ඒ නිසා එයා ගමේ අනිත් දුප්පත් කොල්ලන්ට රස්සා දෙන්න පටන් ගත්තා. එයා එයාලට ඉගෙනුවා අවංකව වැඩ කරන්න, කවදාවත් වංචා කරන්න එපා. එතකොට ඔයත් නැගිටිනවා කියලා. පළමු වතාවට ඒ කොල්ලන්ට ජීවිතේ බලාපොරොත්තුවක් දෙනුණා. එයාලගේ පවුල් සුරේෂ්ට ස්තුති කළා.
අවුරුදු ගණනාවකට පස්සේ සුරේෂ්ගේ කඩේ ලොකු ව්‍යාපාරයක් බවට පත් වුණා. එයා එයාගේ දෙමව්පියන්ට ගඩොල් ගයක් හැදුවා. වහලේ තියෙන කාන්දුවීම් නැති කළා. එයාලට කවදාවත් නොලැබුණු සම්පත් ලබා දුන්නා. එයා මුදල් පරිත්‍යාග කරලා ගමේ පාසල හැදුවා. එයා වගේ කිසිම දරුවෙකුට දුප්පත්කම නිසා අධ්‍යාපනය අහිමි වෙන්න එපා කියලා එයා ප්‍රාර්ථනා කරා. අර කලින් විහිළු කරපු ගම්මු දැන් ආඩම්බරෙන් කිව්වා සුරේෂ් කියන්නේ කඩකාරයෙක් නෙමෙයි. ඌ අපි ගමේ ආඩම්බරය. සුරේෂ්ට කලින් විහිළු කරපු මිනිහෙක් ඇස්වල කඳුළු පුරවගෙන ඉදිරියට ආවා. එයා කිව්වා සුරේෂ් අපි ඔයාව සැක කළා. අපි ඔයාට හිනා වුණා. අපි ඔයාව බිමට ඇදලා දාන්න හැදුවා. ඒත් අද ඔයා අපේ ගමේ වීරයා. අපිට සමා වෙන්න. සුරේෂ් නිහතමානීව hina වෙලා කිව්වා දුක් වෙන්න එපා. ඔයා මාව සැක කළේ නැත්තම් මම මෙච්චර දරුණු විදිහට සටන් කරන්නේ නැහැ. ඔයාලගේ සැකේ මගේ ශක්තිය වුණා. මේක මතක තියාගන්න. ඔයා කොච්චර දුප්පත් වුණත් කොච්චර පොඩියට පටන් ගත්තත් අත්හරින්නේ නැත්නම් ඔයාට බින්දුවෙන් පටන් අරගෙන වුණත් නැගිටින්න පුළුවන්. එදා රෑ එයා තරු දිහා බලන් ඉන්නකොට සුරේෂ්ට මතක් වුණා කොහොඹ ගහයට පාඩම් කරපු දවස් ප්‍රතික්ෂේප වීම, සමච්චලයට ලක්වීම, කුසගින්න එයාගේ ඇස් කඳුලින් පිරුණා. හැබැයි ඒක දුකට නෙවෙයි කෘතඥතාවයට. ජීවිතයට අභියෝග කළා. හැබැයි එයා එක දෙයක් ඔප්පු කළා. හීන දුප්පත්කමට වඩා ශක්තිමත් කියලා. මහන්සිය සමච්චලයට වඩා ශක්තිමත් බව. ජීවිතේ හැමදාම ඔයාට බාධක දානවා. මිනිස්සු ඔයාගේ හීනවලට hina වෙන්න පුළුවන්. ඔයාගේ පවුලේ අය පවා ඔයාව විශ්වාස නොකර ඉන්න පුළුවන්. හැබැයි ඔයා අත් නොහෙර මහන්සි වුණොත් පුළුවන් කියන තැනටපත් කරන්න පුළුවන්. මතක තියාගන්න බින්දුවෙන් පටන් අරගෙන වුණත් ඔයාටත් වීරයෙක් වෙන්න පුළුවන්. සාර්ථක වෙන්න පුළුවන්.